කොන්නිචිවා අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ නනි නනි නි ඉකිමස් එහෙම නැත්නම් නනි නනි ඒ ඉකිමස් මෙන්න මේ දෙක ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ විදිහට ඉස්කෝලේ යනවා කියන තේරුමෙන් ගක්කෝ නි ඉකිමස් ගක්කෝ ඒ ඉකිමස් මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්ද මේ නි නිපාතය සහ ඒ නිපාතය කියන දෙකම දාන්න පුළුවන්ද ඒ අර්ථවල වෙනසක් තියනවද ඒ වගේම මෙන්න මේ ඇමරිකාවේ යනවා කියන තේරුමෙන් අමෙරිකානි ඉකිමස් අමෙරිකාවේ ඉකිමස් මේ වගේ වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්ද ඒ වෙනසක් තියනවද කියන එක තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ එහෙනම් යමු වීඩියෝ එකට මම දාලා තියෙන ඉදෝ සකියෝ අරවසු ජොෂි නීතෝ ඒ කියලා ඒ කියන්නේ මම මෙතනින් මේ කියන්නේ මෙන්න මේ නනි නනි නී ඉකිමස් සහ නනි නනි ඒ ඉකිමස් කියන දෙක ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ ඉකිමස් යනවා කියන ක්‍රියාව එක්කලා පාවිච්චි වෙන නී සහ ඒ කියන නිපාතය ගැන තමයි අද කතා කරන්නේ නැතුව මේ නී නිපාතය වෙනම අරගෙන ඒකේ තියෙන ඔක්කොම තේරුම්වත් එහෙම කතා කරනවා නෙමෙයි කියන එක. ඒ කියන්නේ මේ නී නිපාතය එහෙම නැත්නම් ජපන් භාෂාවේ වෙන අනිත් බහුතරයක් නිපාත පද වල විවිධ තේරුම් තියෙනවා. ඒවා විවිධ තේරුම් වලින් විවිධ තැන්වල පාවිච්චි වෙනවා. සමහර අවස්ථාවන් වල අපිට සිංහලෙන් ගැලපෙන තේරුම් ගන්න නැති වුණත් අර්ථ දෙන්න බැරි වුණත් මොකක් හරි එක වෙනත් grammatical function එකකින් තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මොකක් හරි ව්‍යාකරණ කාර්යයක් වෙනස් විදිහේ දෙයක් කරනවා එකට එකක් වෙනස් විදිහේ වගේ මේ විවිධ නිපාත පද විවිධ තැන්වල විවිධ අර්ථවලින් පාවිච්චි වෙනවා. ඉතින් එහෙම මේ නීනිපාත පදය ගත්තත් එහෙමයි. උතුම් මේ නීනිපාත පදය සහ ඒ නිපාත පදය ඒ වගේ මොන තේරුම්ද තියෙන්නේ සම්පූර්ණ මේ දෙක ගැන වෙනම කතා කරනවා නෙමෙයි. මෙන්න මේ ඉකිමස් කියන ක්‍රියාවත් එක්කලා පාවිච්චි වෙන මේ නීනිපාතය සහ ඒ නිපාතය මෙන්න මේ සෙට් එක විදිහට නනි නනි නී ඉකිමස් සහ නනි නනි ඒ ඉකිමස් කියන දෙක විශේෂයෙන් සංසන්දනය කරලා කතා කරන්නේ මේ දෙකේ මොකක්ද තියෙන වෙනස්කමක් තියනවද නැද්ද මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද යන ඒ කාරණේ ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. තව ටිකක් චුට්ටක් පැහැදිලිව කිව්වොත් මේ නීනිපාතය කියන එක වෙනම ගත්තොත් මේකත් විවිධ තැන්වල විවිධ අර්ථ වලින් පාවිච්චි වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගක්කෝනි කොදොමුගා ඉමස්. එහෙම නැත්නම් ගක්කෝනි සෙන්සේතෝ ගක්සේගා ඉමස්. ඔය වාක්‍ය දෙක ගත්තාම ඕකේ දෙකේම නීනිපාතේ පාවිච්චි වෙලා තියෙනවා ගක්කෝනි කොදොමුගා ඉමස්. එතන නීනිපාතේ පාවිච්චි වෙලා තියෙන්නේ පාසල තුල ඉන් කියන තේරුමෙන් ඉංග්‍රීසි වල නම් ඉන් කියන එක ඇතුලේ කියන තුල. අර පාසල තුල ළමයි ඉන්නවා. එහෙම නැත්නම් පාසල තුල ගුරුවරු සහ ශිෂ්‍යයෝ ඉන්නවා. ඔය කියන තේරුමෙන් ඇතුලේ තුල කියන තේරුමෙනුත් මෙන්න මේ නීනිපාතය පාවිච්චි වෙනවා. ඒ වගේ මේ නිපාත වලට විවිධ තේරුම් විවිධ තැන්වලදී තියෙනවා. ඉතින් ඒ වගේම මේ වෙනම අරගෙන මේ නීනිපාතය මොන වගේ තැන්වලද පාවිච්චි වෙන්නේ ඒකට තියෙන ඔක්කොම තේරුම් මොනවද කියන එක නෙමෙයි මම මේකෙදි මේ කියන්නේ කියන එකයි මේ කියන්නේ. එතකොට මෙතන නම් අපිට සිංහලෙන් ගන්න පුළුවන් අර එකක් තුල කියන තේරුම තියෙනවා කිව්වා වගේ මේ ඉකිමස් එක පාවිච්චි වෙන අවස්ථාවේදී නිපාතයට අපිට මෙන්න මේ ඩ කියන තේරුමෙන් ඩ කියන සිංහල තේරුම ගන්න පුළුවන්. ඒ නිපාතයටත් ඒ විදිහටම ගන්න පුළුවන්. ඩ සහ මේ වෙත කියන එකත් මේ දෙකෙන් ලොකු අර්ථය වෙනසක් වෙන්නේ නැහැ දෙකම. පාවිච්චි කරන්න පුළුවන් ඒක නිසා ඒ කියන්නේ නනි නනි නී ඉකිමස් කියන එකට සිංහලෙන් අපිට ට යනවා එහෙම නැත්නම් වෙත යනවා කියන අර්ථය දෙන්න පුළුවන්. ඒ වගේම තමයි නනි නනි ඒ ඉකිමස් කියන එකටත් අපිට ට යනවා එහෙම නැත්නම් වෙත යනවා කියන තේරුම ගන්න පුළුවන්. ඒකෙන් අර්ථවල ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. දෙකම මේ විදිහට අර්ථය ගන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. හරි එහෙනම් මම ඊළඟ වීඩියෝ එකට යනවා. මම මෙතනත් මේ උඩින්ම අරන් තියෙන්නේ අර කලින් කිව්ව කාරණේම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඉදෝ සකියෝ අරවසු ජොෂි නීතෝ ඒ කියලා මේ කතා කරන්නේ අර නනි නනි නී ඉකිමස් සහ නනි නනි ඒ ඉකිමස් කියන කොටස් දෙකේ පාවිච්චි වෙලා තියෙන නී සහ ඒ නිපාත දෙක ගැනයි කියන එක මම මේ කියන්න උත්සාහ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම යනවා කියන ඉකිමස් කියන ක්‍රියාවත් එක්ක භාවිත වීම. හැබැයි මම පස්සේ ඒ කියන්නේ ඉස්සරහට තියෙන අග තියෙන කොටස් වලදී ස්ක්‍රීන්ස් වලදී මම අරගෙන තියෙනවා වාක්‍ය ඉකිමස් වලට අමතරව යනවා එනවා කියන වචන අංගවන ක්‍රියාපද කීපයක් එක්කත් මේක පාවිච්චි කරලා වාක්‍ය ටිකක් නිදසුන් දාලා තියෙනවා. මම ඒ තැන්වලදී තාම විස්තර කරන්න. මෙතන බලමු. මෙතන තියෙනවා වරහන ඇතුලේ නීනිපාතය දාලා තියෙන නී දෝසන තෝතත්සු තෙන්වෝ අරවසු.
කියන්නේ යම්කිසි ක්‍රියාවක තෝතස්සතෙන් කියලා කියන්නේ ගෝල් එක එහෙම නැත්නම් ඩෙස්ටිනේෂන් පොයින්ට් එක අරවසු දක්වනවා. කියන්නේ යම්කිසි ක්‍රියාවක ගෝල් එක එහෙම නැත්නම් ඒ අවසන් වෙන ඩෙස්ටිනේෂන් පොයින්ට් එක දක්වන්න මෙන්න මේ නීනිපාත පදය පාවිච්චි කරනවා කියන එක. නීනිපාතය පාවිච්චි කරනවා කියන එක. ඊළඟට මේ ඒ නිපාතය කියන එක මේ විදිහට විස්තර කරලා තිනවා. දෝසන ශින්කෝ සොරු හෝකෝ අරවසු. ඒ කියන්නේ ක්‍රියාවක් සිදුවෙන හෝකෝ දිශාව. ඒක ක්‍රියාවක් සිදුවෙන දිශාව ප්‍රකාශ කිරීම කියන එක. ඒ අරමුණින් මෙන්න මේ ඒ කියන නිපාතය මේ වගේ අවස්ථාවලදී පාවිච්චි වෙනවා. මම මේක පොඩ්ඩක් ලේසියෙන් පැහැදිලි කරන්න. මම සරල වාක්‍ය දෙකක් ගත්තා. මේක තියෙන්නේ කොරොම්බොනි ඉකිමස්. කොරොම්බෝ කොළඹ, කොරොම්බොනි ඉකිමස්. මම ඒ වාක්‍යෙම ඒ නිපාතය දාලා තියලා තිනවා. කොරොම්බෝ ඒ ඉකිමස්. අපි බලමු අර මේ තැනදී කිව්ව කාරණා දෙක ගැන මේක ආශ්‍රය. කොරොම්බොනි ඉකිමස් කියන තැනදී මෙන්න මේ ඉකිමස් යනවා කියන ක්‍රියාව. මේක කියන ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව සිද්ධ වෙන මේ අවසාන ගෝල් එක ප්‍රකාශ කරනවා නීනිපාතෙන් කියලා. එතකොට මෙන්න මේ යනවා කියන ක්‍රියාව සිදු වෙලා ඒ කියන්නේ ක්‍රියාවේ අවසාන ඩෙස්ටිනේෂන් පොයින්ට් එක එහෙම නැත්නම් ගෝල් එක තමයි මෙන්න මේ කොළඹ කියන්නේ. ඒක තමයි මෙන්න මේ නීනිපාතෙන් දක්වන්නේ. යනවා කියන ක්‍රියාව මෙන්න මේ කොළඹින් අවසන් වෙනවා. එහෙම නැත්නම් කොළඹ තමයි ඒ ඩෙස්ටිනේෂන් පොයින්ට් එක කියන එක තමයි දක්වන්නේ. කොළඹට යනවා කියන එක තමයි තේරුම වෙන්නේ. එතකොට ඒ වගේම මෙන්න මේ කොරොම්බෝ ඒ ඉකිමස් කියන එක දිහා බලලා ඒ නිපාතය ගැන කතා කරොත් මේ විදිහටම ඉකිමස් කියන මෙන්න මේ යනවා කියන ක්‍රියාව කොළඹ කියන ප්‍රදේශය එහෙම නැත්නම් පැත්ත ඒ දිශාව බලා යනවා කියන එක තමයි මෙන්න මේ ඒ නිපාතෙන් අගවන්නේ කියන එක තමයි මේ මෙතන කියවෙන එකත් එක්කලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ශින්කෝසුරු හෝකෝ අරවසු. යම්කිසි ක්‍රියාවක් සිද්ධ වෙන දිශාව අඟවන. එතකොට අපිට තව ටිකක් පැහැදිලි කරලා ගත්තොත් සිංහලෙන් මේ විදිහට ගන්න පුළුවන්. නීනිපාතයට ට කියන තේරුමත් කොළඹට යනවා. ඊළඟට මේ ඒ කියන එකට අපි කියන්නේ කොළඹ පැත්තේ යනවා. කොළඹ දිහාවේ යනවා කියලා. අන්න ඒ තේරුමත් අපිට මෙන්න මේ ඒ නිපාතයට මේ තැනදී ගන්න පුළුවන්. තව චුට්ටක් මේ විදිහට පැහැදිලි කරන්න. මේ වගේ ඔයා හිතන්න කැලණියේ ඉඳලා කොළඹට යනවා. එතකොට දැන් මේ බස් එකේ යන්නේ කියලා හිතනවා කැලණියේ ඉඳලා කොළඹට යනවා. ඒතර මේ පළවෙනි වාක්‍යයෙන් කියවෙන එක විදිහට කොරොම්බොනි ඉකිමස්. මේක මේ නීනිපාතය දාලා අපි මේ වාක්‍ය ගත්තොත් කොළඹට යනවා. එතකොට මේ යනවා කියන ක්‍රියාව මේ කොළඹ කියන ඩෙස්ටිනේෂන් පොයින්ට් එක මෙතනින් අවසන් වෙනවා. කොළඹට කෙලින්ම යනවා කියන එක තමයි මේ නීනිපාතයේ අඩංගු වාක්‍යයෙන් ඇඟ වෙන්නේ. ඊළඟට මේක ගත්තොත් කොරොම්බෝ ඒ ඉකිමස් කියන එක මේක අරගන්න පුළුවන් කලින් කිව්වා වගේ කොළඹ පැත්තේ යනවා. කොළඹ බලා පිටත් වෙනවා. ඒ කොළඹ දිහාවට යනවා කොළඹ පැත්තේ යනවා කියන එක. හැබැයි මේක පෑලිය ගොඩින් බහින්නත් පුළුවන්. මගින් බහින්නත් පුළුවන්. අන්න ඒ පොඩි අර්ථයක් මෙන්න මේ ඒ නිපාතයේ තියෙනවා. ඔන්න දැන් හැබැයි වැදගත්ම කොටස දැන් තමයි එන්නේ. මෙතන තියෙන කොටස ගෙන්දයි ගොදෙවා තොන්නෝ සග නකු දොචිරාමු ස්කවරෙතෙයිරුතෝ කංගායරරෙරු. මේ කියන්නේ වර්තමාන ජපන් භාෂා භාවිතයේ ගෙන්දයිගෝ වර්තමාන භාෂා භාවිතයේ මෙතන කතා කරන්නේ ජපන් භාෂාව ගැන. වර්තමාන ජපන් භාෂා භාවිතයේ උතුන්දු බහුලව මේ කොහෙත්ම කියන්නේ බොහෝ දුරට මේ කියලා කියන්නේ ඩිෆරන්ට් මේක වෙනසක් නැතුව කෝකත් මේ එකම විදිහට පාවිච්චි කරනවා දකින්න පුළුවන් පාවිච්චි කරනවා කියලා සැලකෙනවා කියලා තමයි මේ දාලා තියෙන්නේ. මේක වාග්විද්‍යා පරීක්ෂණ වලිනුත් කියවෙනවා. ඒ කියන්නේ දැන් මේ කියපු කාරණාව අර කොළඹට යනවා කොළඹ පැත්තේ යනවා කියන එක එහෙම වෙනසක් නැතිව ජපන් අය දෙකම අර කොළඹට යනවා කියන තේරුමෙන් මේ නීනිපාතයත් ඒ නිපාතයත් පාවිච්චි කරනවා කියන එක. කියන්නේ ටිකක් මේ මීට කලින් අතීතයේ ඉඳලා පොඩ්ඩක් තිබුණා මේ දෙකේ මේ වෙනස තියෙනවා කියන එක. නමුත් දැන් වර්තමානයේ ගොඩක් එක දකින්න හම්බෙනවා කියනවා මේ බහුතරයක් ජපන් ජාතික මේක ලොකු වෙනසක් නැතුව දෙකම කොළඹට යනවා කියන තේරුමේ පාවිච්චි කරනවා කියලා. කියන්නේ භාෂාවක් අපි ගත්තාම භාෂාවක මේ භාෂාව කියන එක විකාශනය වෙනවනේ වෙනස් වෙනවා. මිනිස්සුම තමයි ඒක ඉතින් වෙනස් කරන්නේ සහ වෙනස් වෙන්නේ. මේක ඒ කියන්නේ ඕනම භාෂාවක මේ මව් භාෂිකයෝ බහුතරයක් දෙනා එක්කෙනෙක් දෙන්නෙකුත් බෑ. බහුතරයක් පිරිස ඒ භාෂාවේ යම්කිසි කොටස් වෙනස් කරනවා නම් හරි වෙනස්ව පාවිච්චි කරනවා නම් හරි භාවිතයෙන් වැළකීලා ඉන්නවා නම් හරි
මොකක් හරි ග්‍රැමර් එකක් වෙන්න පුළුවන් වචනයක් වෙන්න පුළුවන් මොනවාම හරි භාෂාත්මක දෙයක් භාෂාවට එකතු කරනවා වෙන්න පුළුවන් නැත්නම් ඒ තියෙන තිබ්බ අර්ථයට වැඩිය වෙනස් අර්ථයකින් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් අලුත් කොටස් එකතු කරලා මොන හරි අලුත් වචන හදපු දේවල් වෙන්න පුළුවන් ඒ වගේ මොනවාම හරි දේවල් ඒ මව් භාෂිකයෝ බහුතරයක් දෙනා යම්කිසි කාලයක් පුරාවට එක දිගට කරනවා නම් ඒක යම්කිසි ඒ භාෂාවේ ස්ථාවරත්වයකට පත් වෙනවා ෆික්ස් එකක් බවට පත් වෙනවා එතකොට ඒක භාෂාවට එකතු වෙනවා ඉතින් එන්න ඒ වගේ මේ සිද්ධ වෙච්ච එකක් තමයි මේ කියන කාරණයත් ඉතින් දැන් මේ කියන විදිහට නීනිපාතය සහ ඒ නිපාතය මෙහෙම වෙනසක් නැතුව දෙකම අර කොළඹට යනවා එහෙම නැත්නම් මොකක් හරි තැනකට යනවා කියන තේරුමින් පාවිච්චි කරන්න පුළුවන් කියන එකයි මේ කියන්නේ. එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. දැන් ඔන්න එන ගැටලුව තමයි මේ වගේ ප්‍රශ්නයක් ආපුවාම මෙතන තියෙනවා තයි හිස්තැනක් ඉකිමස්. එතකොට උත්තර තියෙනවා පළවෙනි එක උත්තර හතරක් තියෙනවා පළවෙනි එක ඒ නිපාතය දෙවෙනි එක නී නිපාතය තුන්වෙනි එක වා නිපාතය හතරවෙනි එක තෝ නිපාතය. සාමාන්‍ය JLPT N5 වගේ මේ වගේ ප්‍රශ්නත් එනවනේ. ඉතින් මේක එක ප්‍රශ්නයක් නෙමෙයි. මේ මම සාම්පල් එකක් විදිහට මේක මේ පැහැදිලි කරන්න ගත්ත එකක් හදපු ප්‍රශ්නයක්. එතකොට මේකට දැන් මේ කලින් කියපු කාරණා අනුව මේ ඒ නිපාතය සහ නී නිපාතය දෙකම දාන්න පුළුවන්. දැන් මේ වෙද්දී ඔයා බිගිනර් ලෙවල් එකේ කෙනෙක් වුණත් JLPT N5 වගේ ලෙවල් එකක් වුණත් මේ නිපාත පද එහෙම නැත්නම් යම්කිසි දැනුමක් භාෂාව ගැන තියෙනවා නම් මේ තුන්වෙනි නිපාතය වා නිපාතය සහ හතරවෙනි තෝ නිපාතය මේ වාක්‍යයට ගැලපෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න පුළුවන් ඇති කියලා හිතනවා. මම දැනට මේ ඔක්කොම හම්බෙන නිපාත ගැන විස්තර කරන්න යන්නේ නැහැ මේ නිපාත පාඩමක් නෙවෙයි නිසා මම විශේෂයෙන් මෙන්න මේ ඉකිමස් එක පාවිච්චි කරන ඒ නිපාතය සහ නී නිපාතය ගැන අද කතා කරන්නේ මේකේ. ඉතින් එතකොට දැන් මේ කලින් කියපු කාරණේත් එක්ක මෙතෙන්ට මේ ඒ නිපාතයත් නී නිපාතයත් දෙකම දාන්න පුළුවන් ග්‍රැමටිකලි කිසි ප්‍රශ්නයක් නැහැ අර්ථයත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ දෙකම පාවිච්චි කරන්න පුළුවන් තයි කියන්නේ තායිලන්තෙට එතකොට තයි ඒ ඉකිමස් කියන්නත් පුළුවන් තයි නී ඉකිමස් කියන්නත් පුළුවන් තායිලන්තේ යනවා කියන එක තමයි තේරුම වෙන්නේ එතකොට මට තව පොඩි දෙයක් කියන්න අමතක වුණා දැන් මම කලින් කිව්වා මේ නී නිපාතය සහ ඒ නිපාතය කියන දෙකටම අපිට සිංහලෙන් මේ ට කියන අකුර තේරුම විදිහට ගන්න පුළුවන්. එහෙම ට එහෙම නැත්නම් වෙත කියන එක කියලා මම පොඩ්ඩක් ඉස්සරහ සයිඩ්ස් වලට යනවා. මම මෙතන දුත් අරගත්තනේ මේ නී සහ ඒ කියන එකට ට සහ වෙත කියන මේ තේරුම ගන්න පුළුවන් කියලා. ඒතකොට මේ මම මුලින්ම ස්ලයිඩ් එකට ගියා. මේකේ තියෙනවා ඉස්කෝලේ යනවා කියලා. මෙතන තියෙනවා ගක්කෝනි ඉකිමස් ගක්කෝ ඒ ඉකිමස් කියලා. මෙතන ඇමරිකාවේ යනවා කියලා තියෙනවා. අමරිකානි ඉකිමස් අමරිකායේ ඉකිමස්. ඒතකොට එකපාරට දැන් හිතෙන්න පුළුවන් කෙනෙක්ට මේකේ මේ දැන් මේ නී නිපාතයට ඒ නිපාතයට ට වෙත කියන තේරුම තියෙනවා. හැබැයි කොහොමේ වාක්‍යවල මේ ඉස්කෝලේ ටවත් ඉස්කෝලේ වෙතවත් කියලා පාවිච්චි වෙලා නැහැනේ. මේකෙත් ඒ ට කියන එකවත් වෙත කියන කොටසවත් දකින්න නැහැනේ කියලා. ඒක වෙලා තියෙන මේක සිංහලේ පාවිච්චි කරන විදිහ. අපි සාමාන්‍ය සිංහල කතා බහේදී මේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. මේ ඉස්කෝලේ යනවා කියලා. මේ ඉස්කෝලේට යනවා, ඉස්කෝලේ වෙත යනවා කියන එකම තමයි අපි මේ විදිහට මේ ගොඩක් වෙලාවට කතා බහේදී මේක කරන්නේ. ඉස්කෝලේ කියලා අග තියෙන අකුර ඒ සවුන්ඩ් එකට අරගෙන කියනවා. මේකේ මේ ඇත්තටම ට අක්ෂරය මේක ඇතුලේ හැංගිලා තියෙනවා. මේ ඉස්කෝලේ කියලා කියන අපි ඉස්කෝලේට කියන තේරුමෙන් තමයි මේක පාවිච්චි කරන්නේ. නැත්නම් ඉස්කෝලය කියන වචනේ තියෙන්නේ. ඒත් අපි ඉස්කෝලේ යනවා කියන්නේ නැහැ. මේකත් ඇමරිකාව යනවා කියන්නේ නැහැ. ඇමරිකාවේ කියලා ගන්නවා. ඉතින් මේ අපි ඒක කරලා තියෙන්නේ අර මේක ඇතුලේ ට කියන එක හැංගිලා තියෙනවා ඇත්තටම. ඉස්කෝලේට යනවා, ඇමරිකාවට යනවා, එහෙම නැත්නම් ඉස්කෝලේ වෙත යනවා, ඇමරිකාව වෙත යනවා කියන ඔක්කොම මේ තුනම එතකොට වාක්‍ය එකයි සමාන තේරුමක් තමයි තියෙන්නේ. හරි එහෙනම් මම ආයේ වීඩියෝ මේ හිටපු තැනට යනවා වීඩියෝ එකේ. ඉතින් පොඩි හරි ගැටලුවක් තිබ්බනම් මම ඒක අපව විස්තර කරේ එකයි. දැන් මෙතන මම තායිලන්තේ යනවා කියපු එක අපි ගොඩක් වෙලාවට තායිලන්තයට යනවා, තායිලන්තය වෙත යනවා කියන එක කතා බහේදී සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කියන්නේ තායිලන්තේ යනවා කියලා. ඒතකොට තායිලන්තේ යනවා කියන්නේ තායිලන්තයට යනවා කියන එකම තමයි කියන නිපාතය ඔක ඇතුලේ තියෙනවා තායිලන්තේ කියන එක ඇතුලේ. හරි ඊළඟට දැන් මෙන්න මේ වගේ ගක්කෝ හිස්තැනක් ඉකිමස් අර ඒ කලින්ම මුල ස්ලයිඩ් එකේ තිබ්බ කොටස මේකටත් එතකොට මේ කියන විදිහට දැන් මේ නිපාත ඒ නිපාතේ නී නිපාතේ වා නිපාතේ තෝ නිපාතේ තියෙනවා. එතකොට සාමාන්‍ය දැනුමක ජපන් භාෂා නිපාත ගැන තියෙනවා නම් ඔයා දන්නවා මේ තුන්වෙනියට ඇවිත් තියෙන වා නිපාතය සහ තෝ නිපාතය මේ වාක්‍යයට දාන්න බෑ ගැලපෙන්නේ අර්ථත් එක්ක කියලා.
එතකොට මේකට දාන්න පුළුවන් මේ ඒ නිපාතය සහ නී නිපාතය දෙකම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ගක්කෝ ඒ ඉකිමස් කියන්න පුළුවන්. ගක්කෝ නී ඉකිමස් කියන්නත් පුළුවන්. අපි ඉස්කෝලේ යනවා, ඉස්කෝලේට යනවා, ඉස්කෝලේ යනවා කියන තේරුමේ තමයි මේ පාවිච්චි වෙන්නේ. ඉතින් දැන් එතකොට ගැටලුවක් වෙන්නේ මේක මේ විභාගයට ආවොත් කොහොමද එතකොට හරි තේරුම මොකද්ද කොයි එකද මේ උත්තරේ විදිහට ගන්න ඕන කියන ප්‍රශ්නේනේ. ඉතින් ඒක ගැන මම කතා කරන්න. දැන් JLPT වගේ විශේෂයෙන් මේ JLPT වලත් මේ විදිහටනේ හදන්නේ. උත්තර 4ක් දීලා එකක් තෝරන්න තියෙන එකක් නේ. ඉතින් සාමාන්‍යයෙන් beginner level එකේ ප්‍රශ්න හදන, ඒ කියන්නේ පේපර් හදන විවිධ ක්‍රම තියෙනවා. ප්‍රශ්න හදන විවිධ විදිහවල් ක්‍රම තියෙනවා. සාමාන්‍ය beginner level එකේදී පැහැදිලිවම එක උත්තරයක් තෝරන්න පුළුවන් ප්‍රශ්න තමයි හදන්නේ. එතකොට JLPT N5 වලදී පාස් පේපර්ස් අරගෙන බලන්න මේ දකින්න හම්බෙන්නේ නැහැ මේ වගේ මේ දෙකම දාන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ හරි නී හරි නිපාත දෙකෙන් එකක් තමයි මේ දැන් මෙතන මම දාලා තියෙන ප්‍රශ්න දෙක මේ විදිහටම බැරි වෙලා ආවොත් මේ අනිවාර්යයෙන්ම ඒ හරි නී හරි නිපාත දෙකෙන් එකක් විතරයි මෙතන උත්තරේ විදිහට දාන්නේ. දෙකම දාන්නේ නැහැ. පැහැදිලිව වෙන් කරලා ගන්න පුළුවන් එක උත්තරයක් තමයි දාන්නේ. ඉතින් ඔක වෙනස් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලයක භාෂා සම්බන්ධව ඉගෙන ගන්න පේපර් එකක ඒ වගේ එකක් නම් ඔන්න ඒ වගේ වැදින විවිධ ප්‍රශ්න හදන විදිය තියෙනවා. සමහරට අත්දැකීම් ඇති සිංහල භාෂාවෙන් හරි වෙන භාෂාවකින් හරි පෙනී හිටපු විභාග එක එක විභාග විවිධ විදිහට තියෙනවා. සමහර ඒවා තියෙනවා එක උත්තරයකට වැඩිය මේ වගේ උත්තර කීපයක් තෝරන්න දීලා තියෙන ඒවා. එක උත්තරයකට වැඩිය තෝරන්න තියෙන ඒවා තියෙනවා. උත්තර දෙකක් ඊට වැඩිය හරි උත්තර විදිහට තියෙන ඒවා තියෙනවා. ඒක එක විදිහේ ප්‍රශ්න හදන ක්‍රම තියෙනවා. ඉතින් ඒ වගේ සංකීර්ණ විදිහට හදන ඒවාත් තියෙනවා. නමුත් මේ විශේෂයෙන් මේ වගේ beginner level වලට හදද්දී සාමාන්‍යයෙන් මේ වගේ මේ කොටස් ආපුවාම එහෙම අර ළඟින් යන උත්තර සහ විශේෂයෙන් මේ දෙකම හරි ඒවා උත්තර දෙකම දාන්නේ නැහැ. අනිවාර්යෙන් වාට මේ නිපාත පද දෙකෙන් එකක් තමයි උත්තරයේ විදිහට දකින්න හම්බෙන්නේ. එතකොට මේ දැනගෙන හිටියාම ඇති මේ ඒ නිපාතයත් නී නිපාතයත් දෙකම මේකට දාන්න පුළුවන් කියන එක දැනන් හිටියානම් ඒ දැනුම ඔයාලට තිබුණා නම් ඒ ප්‍රශ්නේ ඔයාලට සාර්ථකව උත්තරේ හොයාගන්න පුළුවන්. මොකද මේ දෙකෙන් එකයි පාවිච්චි වෙන්නේ උත්තරේ විදිහට. දැන් එක අනිත් ප්‍රශ්නයක් ඇති කියලා හිතනවා. ගොඩක් වෙලාවට ඔයාලට මේ කරට හුරු වෙලා ඇත්ත විශේෂයෙන් මෙන්න මේ වාක්‍ය හැම ගක්කෝ ඒ ඉකිමස් කියලා. කටට හුරු වෙලා ඇති මේක ගොඩක් වෙලාවට ගක්කෝ ඒ ඉකිමස් කියලා. ගක්කෝ නී ඉකිමස් කියනට වැඩිය. ඒකට හේතුව තමයි ගොඩක් මේ ටෙස්ට් බුක් වල විශේෂයෙන් beginner level එකේ ටෙස්ට් බුක්ස් වල මේ වාක්‍ය පාවිච්චි වෙන්නේ ගක්කෝ ඒ ඉකිමස් කියලා. ගක්කෝ නී ඉකිමස් කියලා පාවිච්චි වෙලා තියෙනවා දකින්න හරිම අඩුයි. ඒක එක හේතුවක් තමයි මේ beginner level එකේ කියන්නේ ජපන් භාෂා අධ්‍යයනය කරන මූලික අධ්‍යයනයේ ඉන්න beginnersට උගන්වන ඒවාදී ටෙක්ස්ට් බුක් වලදී මෙන්න මේ ඒ නිපාතය නී නිපාතය අතර මේ අවස්ථාවේදී දෙකම පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැනේ. නමුත් මේක ටිකක් දෙකම මෙහෙම පුළුවන් කියලා උගන්වන්න ගියොත් beginner level එකේ ඉන්න කෙනාට ඒක මේ තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්, පැටලෙන්න පුළුවන්. ඉතින් අනේ හේතුත් එක්ක සලකලා මේක මේ ඒ නිපාතය පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවස්ථාවන් වලදී, කියන්නේ නිපාත වෙනුවට ඒ නිපාතය පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවස්ථාවන් වලදී, එක්සෙප්ෂන්ස් නැති අවස්ථාවන් වලදී ඒ නිපාතය දාලා උගන්නන එක තමයි වඩා සුදුසු වෙන්නේ කියලා සැලකෙනවා. ඉතින් අන්නේ හේතුවත් එක්කලා ගොඩක් beginner level එකේ ටෙක්ස්ට් බුක් වල මේක දකින්න හම්බෙන්නේ ඒ නිපාතය දාලා තමයි. ගක්කෝ ඒ ඉකිමස් කියලා තමයි දකින්න හම්බෙන්නේ. ඒකත් එක්ක ඔයාලට කරට හුරු වෙලා ඇති ගක්කෝ ඒ ඉකිමස් කියලා. ඉතින් හැබැයි මේකට අර නී නිපාතයත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලට දැනට මේ JLPT N5 හරි beginner level එකේදී හරි එච්චර ඕන වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ඉස්සරහට ඔයාලට උවමනා වෙනවා සහ දැනන් ඉන්න එක හොඳයි. මොකද ජපන් ජාතිකයොත් මේක අර කලින් කිව්වා වගේ දෙකම පාවිච්චි කරනවා. දෙකම භාවිතයේ තියෙනවා. දෙකම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. හරි දැන් මෙතෙන්දී මම ආයෙත් අර මේ මම ගොඩක් මෙතෙන්දී ගත්ත JLPT N5 level එකට ගැලපෙන විදිහට මේ JLPT N5 level එකෙත් මේ විදිහට මේ එක උත්තරයක් තෝරන්න උත්තර 4ක් දීලා මේ විදිහට එනවනේ. ඉතින් ඒ විදිහට ගත්තා මේක මේ sample test ටිකක් මම මේ 4ක් හැදුවේ.
මම මේක පාවිච්චි කරලා තියෙන kanji අක්ෂරත් JLPTN5 level එකේදී පාවිච්චි වෙන ඒවා. මම මේ හැබැයි kanji අක්ෂර උගන්නන වීඩියෝ එකක් නොවන නිසා මේ kanji අක්ෂර කියවීමුත් උඩින් දාලා තියෙනවා. ඉතින් වඩා හොඳයි එහෙම දාන්නේ නැතුව මේවා කියවන්න තමන්ම පුරුදු වෙනවා නම්. අද වීඩියෝ එක නමුත් kanji අක්ෂර ගැන නොවන නිසා මේක මේ ඉකිමස් කිමස් කියන එක ගැන ලේසියෙන්ම තේරුම් ගන්න පහසු වෙන්න කියවන විදිහත් ඔක්කොම දාලා තියෙනවා. දැන් මෙතන මම මේ හදලා තියෙන අර කලින් කිව්ව වාක්‍යය මේ අරන් තියෙනවා ගක්කෝ හිස්තැනක් ඉකිමස්. හැබැයි මෙන්න මේ විදිහට තමයි ඔයාලට මේකේ උත්තර 4 හම්බෙන්නේ. මෙතෙන්දී බලන්න ඒ නිපාතේ විතරයි මේ උත්තර වලට දාලා තියෙන නී නිපාතේ දාලා නැහැ. අනිත් නිපාතෙන් නෝ නිපාතේ සහ වා නිපාතේ සහ තෝ නිපාතේ මේ නිපාත තුනම ගක්කෝ නෝ ඉකිමස් කියන්නෙත් නැහැ. ගක්කෝ වා ඉකිමස් කියන්නත් බෑ. ගක්කෝ තෝ ඉකිමස් කියන්නත් බෑ ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ සම්පූර්ණයෙන්ම පැහැදිලිව වෙන් කරලා හඳුන ගන්න පුළුවන් ගැලපෙන්නේ නැති නිපාත තුනක් තමයි වැරදි උත්තර තුනක් තමයි මේ දෙන්නේ එක උත්තරයක් තමයි හරි උත්තරයේ විදිහට හොයාගන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ beginner level වලදී හම්බුනොත් හම්බෙන්නේ. එතකොට මේ දැනගෙන හිටියාම හරි ඒ හරි නිහරි නිපාත දෙක මේකටම දාන්න පුළුවන් කියලා. එතකොට මේ විදිහට තෝරගන්න පුළුවන්. දැන් මෙතනදී නම් ගක්කෝ ඒ ඉකිමස් පළවෙනි එක තමයි උත්තරයේ විදිහට ගන්න. හැබැයි මේකේ නී නිපාතයක් තිබුණොත් ඒකත් දාන්න පුළුවන්. නමුත් මේ කියන්නේ අර beginner level එකේ ප්‍රශ්නවලදී ඒ වගේ දෙකක් දාන්නේ නැහැ. පැහැදිලිව තෝරගන්න පුළුවන් එක උත්තරයක් තමයි දාන්නේ. දැන් ඔයාලට මතක නම් මේ JLPT වලත් පේපර් එකේ ප්‍රශ්නෙට තියෙන්නේ ඉචිබන් ඊමොන ඕ හිතොත්සු එරන්දෙ කුදසයි කියලා. කියන්නේ ඉචිබන් ඊමොන ඕ හිතොත්සු එරන්දෙ කුදසයි. හිතොත්සු කියන්නේ එකක්. කියන්නේ නිවැරදි එක පිළිතුරක් තෝරන්න කියන එක. ඒ කියන්නේ පැහැදිලිව මෙයාලා දාලා තියෙන්නේ නිවැරදි එක පිළිතුරයි. හරි පිළිතුරු දෙකක් දාලා නැහැ. ඉතින් ඊළඟට මම මේ දෙවෙනි එකට යනවා. දෙවෙනි ප්‍රශ්නේ වතශිවා තොමොදච්චිතෝ යාවයා හිස්තැනක් ඉකිමෂ්තා. මම යාළුවත් එක්ක යවයා vegetable and fruit shop කියන එක එළවලු සහ පළතුරු කඩේ ඉකිමෂ්තා ගියා. එතකොට එළවලු සහ පළතුරු කඩේට ගියා කියන තේරුම එන්න ඕනේ. ට කියන තේරුමෙන් මෙතන පාවිච්චි වෙලා තියෙන්නේ නී නිපාතය විතරයි දෙවෙනියට තියෙන. මේකේ ඒ නිපාතය දාලා නැහැ. ඒක නිසා ගැටලුවක් වෙන්නේ මේ ගා නිපාතේවත් වා නිපාතේවත් තෝ නිපාතේවත් මේ අවස්ථාවේදී මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. අර ට කියන තේරුම එන්නේත් නැහැ. ඉතින් ඒක ගන්න අපිට මෙන්න මේ නී නිපාතය තමයි මෙතෙන්ට සුදුසු දාන්න පුළුවන් නිපාත පදය. ඒතර වතශිවා තොමොදචිතෝ යවයානි ඉකිමෂ්තා තමයි මේකේ පිළිතුර වෙන්නේ. ඊළඟට තුන්වෙනි එක කරේවා කිනෝ හිකෝකිදේ කුනි හිස්තැනක් කයිරිමෂ්තා. ඒකෙදිත් තියෙන උත්තර 4 තෝ නිපාතය, ඕ නිපාතය, ඒ නිපාතය, ගා නිපාතය. ඒතර මෙතන නී නිපාතය නැහැ. ඒක නිසා මේ ඒ නිපාතය තියෙන්නේ. ඒ නිපාතය තමයි මෙතෙන්දී උත්තරය වෙන්නේ. කරේවා. ඔහු කිනෝ ඊයේ හිකෝකි ප්ලේන් එක හිකෝකිද ප්ලේන් එකෙන් කුනි රටට කයිරිමෂ්තා ආපසු ගියා. ආපසු යනවා එනවා දෙකම තියෙනවා මේ ක්‍රියාපදේ. කයිරිමෂ්තා. දැන් මම මුල දෙකේ නම් ඉකිමෂ්තා කියන දෙක ගත්තේ. නමුත් මම අර මුලදිත් කිව්වා මේ වගේ මේ මම තව කයිරිමෂ්තා ඒ වගේම මේ ඉකිමස් කියන ක්‍රියාපදෙත් අරගෙන තියෙනවා. ඉතින් එකම මේ විදිහ තමයි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ රියුසාම්මෝ වතාෂිමෝ සෙන්ගෙත්සු නිහොන් හිස්තැනක් කිමෂ්තා. රියුසන් චීන ජාතිකයෙක්ගේ නම රියුසන්. රියුසන් මුල්තන් වතාෂිමෝ මමත් රියුසනුත් මමත්. සෙන්ගෙත්සු ගිය මාසේ නිහොන් නනි ඉමත කසේ කිමෂ්තා. නිහොන් හිස්තැනක් කිමෂ්තා ආවා. ජපානෙට ආවා. දැන් දෙන්නම ඉන්නේ ජපානේ. තොර ජපානට ආවා කියලා කියන්නේ ට කියන තේරුමෙන් මෙතන තියෙන නිපාත වලින් ගැලපෙන්නේ නී කියන නිපාතේ තමයි ට කියන අර්ථය තියෙන්නේ. ඒක නිසා නිහොන්නි කිමෂ්තා ජපානයට ආවා. අනිත් උත්තර 4 ඕ නිපාතය, ගා නිපාතය සහ නෝ නිපාතය තියෙන්නේ. ඉතින් මේ විදිහට මේ පැටලෙන්නේ නැති විදිහට දාන්නේ අනිවාර්යයෙන්ම මේ ඒ හෝ නිපාතේ මේ දෙකෙන් එකක් මම මේ කතා කරපු ඉකිමස් කියන අවස්ථාවත් එක්ක එහෙම නැත්නම් මේ වගේ මේ යනවා කියන ක්‍රියාපද එක්ක පාවිච්චි වෙති මේ ඒ සහ නී නිපාතය. හරි එහෙනම් මම තව නිදසුන් වාක්‍ය 4ක් මෙතන දාලා තියෙනවා. මම ඒක කියවලා උත්තර මේ තේරුම් කියන්න. කිනෝ තොමොදචිතෝ පාතීනි ඉකිමෂ්තා. ඊයේ යාළුවත් එක්ක පාටියට ගියා.
ඉතින් මේක අපිට නී දාන්නත් පුළුවන්. ඒ නිපාතය දාන්නත් පුළුවන්. වතශි wa tomodachi to issho ni restaurant e ikimashita. මම tomodachi යාළුවෝ යාළුවා to issho ni යාළුවත් එක්ක එකට එහෙම නැත්නම් යාළුවොත් එක්ක එකට රෙස්ටෝරන්ට් එකේ ikimashita රෙස්ටෝරන්ට් එකට ගියා. Dareto Disneyland ni ikimashita ka? Dareto කාත් එක්කද ඩිස්නිලන්ඩ් එකට ගියේ. කාත් එක්කද ඩිස්නිලන්ඩ් එකට ගියේ.毎朝 自転車で学校へ行きます. 毎朝 හැම උදේම 自転車 බයිසිකලේ මොටර් එක බයිසිකල් එකෙන් බයිසිකල් එකෙන් 学校へ行きます. පාසල් යනවා. ඉතින් මේ විදිහට තමයි ඉනි සහ ඒ නිපාත අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා මොකක්ද වෙනස සහ මේ කොහොමද පාවිච්චි වෙන්නේ ප්‍රශ්නිකදී ආවොත් කොහොමද තෝරගන්නේ කියලා. හරි එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අහන් හිටියට ස්තුතියි.